ඔයාලා හැමෝම අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද ඉනම් පටන් අරගෙන අපි වීඩියෝ සීරීස් එකක් කරන්න තමයි හදන්නේ. එක එක business concept අරගෙන ඒව explain කරන්න සිංහලෙන්. අද අපි කතා කරන්න යන concept එක තමයි three-way matching කියලා කියන්නේ. මේක ගොඩක් important business concept එකක්. financial decisions ගද්දි වගේම procurement process එක involve වෙද්දි මේ three-way matching කියන එක ගොඩක් businesses practically implement කරන concept එක. එතකොට ඒක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. three-way matching එකක් කියලා කියන්නේ මේකෙදි වෙන්නේ 9 කියන අර්ථයෙන්ම compare කරනවා documents තුනක්. three-way. ඒ documents තුන තමයි purchase order එක, good receipt note එක. එහෙම නැත්නම් GRN එකයි, supplier invoice එකයි. මේ තුන compare කරලා match වුණාට පස්සේ තමයි ෆයිනන්ස් ටීම් එක පේමන්ට් එක කරන්නේ මෙන්න මේ concept එකේ. මේක තමයි concept එක ගැන තියෙන basic overview එක. ඒකෙන් පස්සේ අපි කතා කරමු ඊළඟට අපිට මොනවද බලන්න පුළුවන් කියලා. ඊළඟට අපි ගත්තොත් purchase order එකක් කියලා කියන්නේ මේක තමයි officially අපේ procurement team එකෙන් release කරන document එක අපිට ඕනේ goods suppliers ලගෙන් purchase කරන්න. එතකොට මේක කරන්නේ procurement team එක. finance team එක නෙමෙයි procurement team එක තමයි කරන්නේ. එතකොට මුලින්ම procurement team එකේ කවුරු හරි PO එක හදනවා. ඊට පස්සේ PO එක අපි යවනවා අපේ supplierට. ඊට පස්සේ finally purchase order එක supplier බැලුවාම එයාට මොකක්ද ඕනේ item එක, මොකක්ද ඕනේ quantity ප්‍රමාණය, මොකක්ද unit price එක වගේම මොකක්ද total amount එක කියලා බලා ගන්න පුළුවන්. මේකට taxes apply වෙනවා නම් final total එක calculate වෙන කරින් taxes උත් මේ purchase order එකේ බලා ගන්න පුළුවන් වෙනවා අපේ supplierට. ඊට පස්සේ අපි බැලුවොත් ඊළඟ document එක තමයි good receipt note එක. මේ document එකේ purpose එක තමයි අපිට හම්බලා තියෙන goods එහෙම නැත්නම් අපිට හම්බලා තියෙන items confirm කරන එක. මුලින්ම supplier එයාලගේ truck එකකින් හරි එයාලා යවන මොකක් හරි මාධ්‍යයකින් අපිට ඒව ටික අපේ warehouse එකට එවනවා. warehouse එකට ආවට පස්සේ අපේ warehouse එකේ ඉන්න කවුරු හරි එක්කෙනෙක් ගිහිල්ලා මේ එක එක item එක check කරනවා. quantity එක හරිද, condition එක okayද කියලා check කරනවා. එතකොට මෙයා ඒ ඔක්කොම ටික check කරලා එක checklist එකක දාන එක තමයි කරන්නේ. එතකොට මේක කරන්නේ අපේ warehouse එකේ. procurement team එකනුත් නෙමෙයි, finance team එකනුත් නෙමෙයි, මේක කරන්නේ අපේ procurement team එකේ. ඊට පස්සේ එයා ගිහිල්ලා ඒක record කරනවා මෙහෙම හම්බුණා කියලා. එතකොට මේ good receipt note එක ගත්තාම unit price එක වගේ දේවල් good receipt note එකේ නැහැ. item එක, description එක, quantity එක වගේම condition එක තමයි mainly focus වෙන්නේ මෙතන. unit price ඒවා මේවා warehouse එකේ කට්ටිය දන්නේ නැති හින්දා ඒවා include වෙන්නේ නැහැ. ඊළඟ document එක තමයි supplier invoice එක. මෙතෙන්දි වෙන්නේ අපිට items ටික එවුවට පස්සේ supplier අපිට එවනවා invoice එක එක්ක email එකෙන් එහෙම නැත්නම් mails වලින් හරි කොහොම හරි method එකකින් අපේ company finance team එකට තමයි මෙන්න මේ supplier invoice එක එන්නේ. එතකොට මේ supplier invoice එක procurement team එකට යන්නෙත් නැහැ, warehouse එකට යන්නෙත් නැහැ. මේක එන්නේ finance එකට. මොකද යාලා තමයි payment එක කරන්නේ. මෙතකොට මේ invoice එකේ අර purchase order එකේ තිබ්බා වගේ basic details ටික තියෙනවා. ඊළඟට අපි බැලුවොත් මේ three-way matching කියන process එක ගත්තාම මේ documents තුන තමයි compare කරන්නේ. මේ කරන්න හේතුව තමයි දැන් finance team එකට එන්නේ invoice එක විතරයි. purchase order එක තියෙන්නේ procurement එකේ, good receipt note එක තියෙන්නේ warehouse එකේ. එතකොට payment එක කරන්නේ finance team එක. එතකොට invoice එක විතරක් බලලා එයාලට payment එක කරන එක සාර්ථක වෙන්නේ නැහැ සමහර අවස්ථාවලදී. උදාහරණයක් විදිහට හිතන්නකෝ අපිට good receipt note එකේ අපි purchase order එකේ 50ක් ඉල්ලලා good receipt note එකේ තියෙන්නේ 30යි. 20ක් අපි හරවල යවලා condition එක අවුල් හින්දා. හැබැයි ඒක තියෙන්නේ warehouse එකේ හින්දා අපේ finance team එක දන්නේ නැහැ. එතකොට එයාලා invoice එකේ 50ක් තියෙන හින්දා 50කට payment එක කරනවා. එතකොට පුටු 20ක් අපිට හම්බෙලා නැති වුණත් අපි 50කට payment කරලා. එතකොට ඒක අපේ business එකට එන loss එකක්. අන්න ඒ වගේ දේවල් මගහැරව ගන්න තමයි මෙන්න මේ concept එක ගොඩක් business utilize කරන්නේ. ඊළඟට අපි බලමු පොඩි example එකක් අරගෙන. දැන් procurement team එකෙන් දානවා quantity 50ක්. good receipt note එකේ warehouse එකේ check කරලා කියනවා හරි 50ක් අපිට හම්බුණා good condition එකෙන් කියලා. එතකොට supplier invoice එකේ supplier අපිට එවලා තියෙනවා 50. එතකොට අපේ ෆයිනෑන්ස් ටීම් එක ප්‍රොකියුමන්ට් එකට කතා කරලා ඩොකියුමන්ට් එක ගන්නවා warehouse එකකින් ගන්නවා
ඊට පස්සේ මේ තුන කම්පෙයාර් කරාම තුනේම තියෙන quantities හරි. purchase order එකේ තියෙන unit price එකයි invoice එකේ තියෙන unit price එකයි match වෙනවා. එහෙනම් මේ 3-way matching එක successful. ඒ හින්දා යාලා payment එක approve කරලා මේ 50ට අදාළ payment එක supplierට කරනවා. අන්න එහෙම තමයි 3-way matching එකක් සාමාන්‍යයෙන් වෙන්නේ. එතකොට අපි තව example එකක් ගමු. කොයි හරි situation එකකදී මේතන mismatch එකක් හම්බ වෙනවා. උදාහරණයක් විදිහට purchase order එකේ දාලා තියෙනවා quantity 50ක්, good receipt note එකේ දාලා තියෙනවා quantity 50ක් good condition එකෙන්. හැබැයි supplier අපිට එවද්දි එවල තියෙනවා quantity 60ක් invoice එකේ. එතකොට මේ වගේ අවස්ථාවක අපේ business එකේ 3-way matching concept එක නැත්තම් invoice එක දිහා බලලා payment එක කරොත් අපේ finance team එක අපි 60කට ගෙවනවා. හැබැයි 50යි හම්බෙලා තියෙන්නේ. එතකොට පුටු 10කට අදාළ ප්‍රමාණයක loss එකක් වෙලා තියෙනවා business එක. හැබැයි අපි 3-way matching එක කරනවා නම් මෙන්න මෙතනදී documents ටික දිහා බලනකොට පේනවා mismatch එකක් තියෙනවා කියලා. එතකොට මේ වගේ mismatch එකක් වෙන්න පුළුවන් අවස්ථා ගණනාවක් තියෙන්න පුළුවන්. එකක් තමයි invoice එකේ quantity එක වැරදින්න පුළුවන්. හම්බෙලා තියෙන items ප්‍රමාණය incomplete. උදාහරණයක් විදිහට 50ක් හම්බුනහම warehouse එකට ඒකෙන් 10ක් හරි නෑ. එතකොට ඒ 10 return කරලා තියෙනවා. හැබැයි අපිට හම්බෙලා තියෙන්නේ good condition එකෙන් 40යි. එන්න ඒ වගේ අවස්ථාවකදී mismatch එකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම extra items වලට supplier invoice කරලා තියෙනවා. අපි පුටු 50ක් ඉල්ලලා එයා තව මේස් දෙකකටත් invoice කරලා. එතකොට එතනත් mismatch එකක් ඇති වෙන්න පුළුවන්. data entry error එකක් වෙන්න පුළුවන්. supplier ගේ පැත්තෙන් data entry error එකක් වෙන්නත් පුළුවන්. අපේ business එක පැත්තේ purchase order එක හදද්දි error එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේ errors උත් අපිට mismatch එකක් cause කරන්න පුළුවන්. ඒ වගේම different items වල තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ඉල්ලන්නේ කළු පුටු 50. එතකොට ඒවල තියෙනවා කළු පුටු 48යි සුදු පුටු 2කුයි. එතකොට මේ item එකේ අතර mismatch එකත් අපිට හොයාගන්න පුළුවන් වෙනවා. මේ වගේ mismatches cause වෙනවා. එතකොට ඒ වගේ වුණාම මුලින්ම කරන්න ඕනේ documents ටික verify කරන්න. documents තුනම අරගෙන අපිට හොයාගන්න පුළුවන් වෙනවා කොතනද issue එක තියෙන්නේ කියලා. දැන් අපි දැක්කහම මෙතන invoice එකේ issue එක තියෙන හින්දා අපිට contact කරන්න පුළුවන් අපේ supplier. good receive note එකේ නම් තියෙන අපිට warehouse එක contact කරන්න පුළුවන්. procurement එකේ නම් procurement එක contact කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ contact කරපු කෙනාට කියන්න පුළුවන් හරියට correction එක කරන්න කියලා. ඊට පස්සේ correction එක කරාම system එක update වුණාට පස්සේ අපි ආයෙ 3-way matching එක run කරලා බලනවා. ඊට පස්සේ ඒක හරියට හදලා හින්දා 3-way matching එක successful වෙලා අපිට payment එක approve කරන්න පුළුවන් වෙනවා finance team එකට. මෙන්න මෙහෙම තමයි resolve කරන්න පුළුවන් අපිට mismatch එකක් හම්බුනොත්. ඊට පස්සේ අපි කතා කරොත් ඇයි අපිට මේ 3-way matching එක ඕනේ කියලා ප්‍රධානම කාරණේ තමයි වැරදි payments කරන එක අපිට නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම frauds එහෙම නැත්නම් errors වගේ දේවල් මග ඇරව ගන්න පුළුවන්. ඒ වගේම accuracy එක make sure කරන්න පුළුවන්. මොකද අපි හැම වෙලෙම confirm කරලා තමයි payment එක කරන්නේ. ඒ වගේම internal controls තියාගන්න පුළුවන්. එතකොට කොයි වෙලාවකවත් අපි procurement team එකෙන් දාපු ප්‍රමාණයටම තමයි invoice කරන්නේ. අපිට කොයි වෙලාවකවත් අපේ warehouse එකේ අයට miss වෙන්න වරදින්නේ වෙන්නේ නැහැ. එතකොට internal control එකක් ඇති වෙනවා. එතකොට better cash flow management. උදාහරණයක් විදිහට අර 60කට invoice කරපු එකේදී 50ක් හම්බෙලා 60කට ගෙවුවා නම් අපේ cash flow එක අවුල් වෙනවා. ඒක better manage කරන්න මේක උදව් වෙනවා. ඒ වගේම stronger supplier relationships. අපි හරියට smoothly ඒක වැඩි කරගෙන යනකොට ඒ supplier එක හොඳ relationship එකක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම decision making එක හරියටම වෙනවා. මොකද අපි වැරදි details වලින් decisions ගත්තොත් වැරදි decisions තමයි අපි ගන්න. ඒ හින්දා හරි data manage කරන එකෙන් අපිට decision making එකත් support කරන්න පුළුවන්. ඒ වගේම operational effectiveness එක ඇති වෙනවා. මොකද කිසිම තැනක වැරද්දක් නැහැ. එතකොට හැමදේම confirm වෙලා තමයි හැමදේම වෙන්නේ. ඒ හින්දා 3-way matching කියන එක organization එකකට අනිවාර්යයෙන්ම වැදගත් concept එකක් වෙනවා. ඊට පස්සේ මේ 3-way matching කියන එක improve කරගන්න පුළුවන් විදි කියන අපි කතා කරොත් PO එක හැම වෙලේම හරි details වලින් කරන්න ඕන. අපිට මේක හරියටම කරන්න ඕන හැම වෙලේම PO එකේ purchase order එකේ procurement team එක enter කරද්දී හරියටම enter වෙන්න ඕනේ. ඒ වගේම receive වෙන goods එවලෙම record කරන්න ඕනේ. GRN එක පස්සේ කරන්නම් කියලා කියන්න බෑ. GRN එක එවලෙම කරන්න ඕනේ. ඒ වගේම invoices finance team එක carefully consider කරලා බලන්න ඕනේ. හැම දෙයක්ම unit price එකද item එකද හැමදේම හරියට බලන්න ඕනේ. ඒ වගේම approve කරන්න කලින් හැම වෙලේම match කරලා බලන්න ඕනේ.
ඒ වගේම මිස්මැච් එකක් හම්බුනොත් එවලෙම රිසෝල්ව් කරන්න ඕනේ. නැත්තම් ඒක පස්සේ කරන්නම් කියලා සතියක් තියලා අපි රිසෝල්ව් කරන්න හැදුවොත් එතකොට අපි ගොඩක් දුර ගිහිල්ලා හින්දා ගොඩක් අයට ඩීටේල්ස් අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා එවලෙම ඉමීඩියට්ලි ඒක රිසෝල්ව් කරන්න ඕනේ. ඒ වගේම අපි හොඳ කනෙක්ෂන් එකක් පවත්වා ගන්න ඕනේ මේ ඩිපාර්ට්මන්ට්ස් ඔක්කොම අතරේ. වෙයාහවුස් එක, ප්‍රොකියුමන්ට් එක, සප්ලයර්, ෆයිනෑන්ස් කියන අතර good communication එකක් තිබ්බේ නැත්තම් මේ මිස්මැච් හොයන එක කරන්න බෑ. ඒ වගේම ඩොකියුමන්ට්ස් ඕගනයිස් කරලා තියාගන්න ඕනේ. ඒ කියන්නේ අපිට දෙයක් හොයාගන්න ඕන වුණාම අපිට ඩොකියුමන්ට් එක අරන් බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. වෙයාහවුස් එකෙන් හරි ප්‍රොකියුමන්ට් එකෙන් හරි ඩොකියුමන්ට් එක ඕන වෙද්දි ඩොකියුමන්ට් එක හොයාගන්න නැත්තම් මේ ප්‍රොසෙස් එක හරියට කරන්න බැරි වෙනවා. ඒ වගේම සිස්ටම් ටූල්ස් යූස් කරනවා නම් මේක වඩා සුදුසු විදියට කරගන්න පුළුවන්. මොකද සිස්ටම් එකේ හැමදේම තියෙන හින්දා ඔයා ඩොකියුමන්ට් හොයන්න යන්න ඕනේ නැහැ. ඒ වගේම ඔයාලගේ ටීම් එක පුළුවන් තරම් ට්‍රේන් කරන්න. ප්‍රොකියුමන්ට් ටීම් එකද, වෙයාහවුස් එකද, ෆයිනෑන්ස් එකද හැමෝම මේ කනෙක්ෂන් එක හදලා ඒක හොඳ ට්‍රේන් කරලා තිබ්බොත් තමයි යාලට ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ලීඩර්ෂිප් එකෙන් කන්ටිනියස්ලි මේ ප්‍රොසෙස් එක හරියට වෙනවද කියලා රිවිව් කරලා බලන්න ඕනේ. ඒක හරියට ප්‍රැක්ටිස් එකක් විදිහට වෙන්න. ඒතර මේ වගේ දේවල් කරොත් අපිට මේ 3-way මැචින් කියන concept එක හරියටම අපේ බිස්නස් එකට යුටිලයිස් කරලා ගොඩක් වාසි ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ඔයාලා හැමෝටම thank you. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම.